ඉස්සර මං කිලෝ 120ක් ඉන්න කාලේ අර තඩියට ඇඟ තිබ්බ කාලේ මට වැඩක් කරගන්න බෑ අමාරුයි. කම්මැලි. මගේ අර ඇඟේ ශක්තිය නැහැ වගේම තමයි දැනෙන්නේ. මේක නම් කරන්න බෑ. තව මොන හරි කාලා කොහෙට හරි පැටිලා එතන නිදාගෙන හරි වාඩි වෙලා හරි ඉන්න තමයි මට ඕනේ. මෙන්න මෙහෙම මම ඉස්සර ඇතුළුව අපි මහත කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඔයාට ඇතේ ශක්තිය නැහැ. ඇඟේ ශක්තිය එන්නේ නැහැ. ඔය වැඩක් කරගන්න බෑ. ඔයාට එක්සර්සයිසස් නම් ලොවෙත් කරන්න බෑ. මෙන්න මේ වගේ ඇඟට අර ෆිට් එකක් නැහැ. මෙන්න මේකට ප්‍රධානතම හේතුව තමයි මම කියනවට නෙමෙයි රිසර්ච් වලින් ප්‍රූව් කරලා තියෙනවා. මම මේකේ රිසර්ච් ඩිස්ක්‍රිප්ෂන් එකේ රිසර්ච් ඩීටේල්ස් දාලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි අපි කන කෑම. හරිද? මෙන්න මේ වගේ කෑම ಜಾති තුනක් තියෙනවා. ඔයා මේක වෙනස් කරොත් ඔයාට මෙන්න මේ ඔයාගේ එනර්ජි ක්‍රෑෂ් එක, එනර්ජි නැති වෙලා යන එක නතර කරන්න පුළුවන්. පළවෙනි එක තමයි රිෆයින්ඩ් කාබ්. මොකද්ද මේ රිෆයින්ඩ් කාබ්ස් කියලා කියන්නේ? මේ පොෂ් වචන රිෆයින්ඩ් කාබ්ස් අනම්මනම් කියලා කියන්නේ ඇත්තරම මිනිස්සු විසින්. සරලම කියනවා නම් මිනිස්සු විසින් අර අපි ගන්න ස්වභාවික දේවල් වලින් ස්වභාවික තිරඟු පිටියේ නැත්තම් ස්වභාවික හාල් වලින් මෙන්න මේකේ ඇති ෆයිබර් කොටස් අයින් කරලා හදනවා මේගොල්ලෝ පිටි. හරිද? මේක තමයි රිෆයින්ඩ් කාබ්ස් කියලා කියන්නේ. ඔය අපි කන ඇත්තරම පාම් පිටි, එතකොට සුදු හාල්, එතකොට මේවා බිස්කට්, එතකොට මේ ඔක්කොම හදලා තියෙන්නේ මොනවද? රිෆයින්ඩ් කාබ්ස් වලින්. ඉතින් මෙන්න මේකේ ප්‍රශ්නේ තමයි මේකේ ෆයිබර් අයින් කරලා තියෙන්නේ. ෆයිබර් අයින් කළා මේක ඇත්තටම අර ටක් ගාලා මේකේ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක වැඩි. මේක කාපු ගමන්ම අපේ ලේවල සීන් ප්‍රමාණය වැඩි වෙනවා. සීන් ප්‍රමාණය වැඩි වුණාම මොකද වෙන්නේ? ඉන්සුලින් දුවගෙන යනවා. ඉන්සුලින් දුවගෙන ආවිලම මොකද කරන්නේ? සීන් ප්‍රමාණය අඩු කරනවා. ඒක යාගේ වැඩේනේ. එන්න ඔතකොට ෂුගර් ක්‍රෑෂ් එක එනවා. එන්න ෂුගර් ක්‍රෑෂ් එක එනකොට අර අපිට මුලින්ම ශක්තිය දැනුණාට සීනිත් එක්ක අන්න එකපාරම ඉන්සුලින් ගොඩක් ඇවිල්ලා මෙයාව යට දාන නිසා ඔන්න ශක්තිය නැතිලා යනවා. ඉතින් තව ටිකක් අපිට ඔන්න මොනවා හරි ඔය සුදු බත් මොනවා හරි සුදු බිස්කට් මොනවා හරි අවශ්‍යයි. හරිද? මෙන්න මේ රිෆයින්ඩ් කප් තව තවත් අවශ්‍යයි. ඉතින් තව තවත් මෙන්න මේකට ඇඩික්ට් වෙලා එකම තැන ඉලා කනවා. ඒතර මහතුත් වෙනවා. අන්න වගේ ශක්තිය ක්‍රෑෂ් වෙලා තියෙනවා. ඔන්න ඕකට විසඳුම මොකද්ද? මේකට ඊසි ෆික්ස් එක තමයි ඔයා අර අපිට ගෙන ආපු ආටිෆිෂල් රිෆයින්ඩ් කාබ් වෙනුවට ඔයා ඒක චේන්ජ් කරන්න පුළුවන් නම් මේක නැචරල් එකට. ඔයාට පාවිච්චි කරන්න පුළුවන් හෝල් ග්‍රේන්. නැත්නම් අපි කියන ඔය ඔයාට ඇත්තටම කුරක්කන් පිටි ඒ වගේම ඔයාට පාවිච්චි කරන්න පුළුවන් රතු හාල්. ඔයාට සුදු බත් වලට වැඩිය නැතුව රතු හාල් වල. ඊට අමතරව මේකට ෆික්ස් එක තමයි මම කියලා තිනවා මේකේ මං නෙමෙයි ඇත්තටම හාවර්ඩ් එකෙන් කියලා තිනවා. හාවර්ඩ් ප්ලේට් එකේ concept එක. හාවර්ඩ් ප්ලේට් එක කියලා කියන්නේ මේ whole grain මොනවා හරි මේ වගේ පිටි අඩංගු කෑම මොනවා හරි තියෙනවා නම් මේක පිගාණෙන් කාලයකට ගන්න. මේකත් ඔයා අර මේක මික්ස් රිප්ලේස් කරනවා. අපි මෙතන අපි රිෆයින්ඩ් කාබ් වෙනුවට whole grain තියෙන මොනවා හරි නැචරල් දෙයක්. ඒ කියන්නේ කුරක්කන්, ඒ වගේම රතු හාල් වගේ දෙයකින්. මෙතනදී වෙන්නේ ඇත්තටම මේකේ තියෙන ෆයිබර් වලින් අර ඔයාගේ එකපාරම මේව කාපු ගමන්ම ලේවල් සීන් ප්‍රමාණය ක්‍රෑෂ් වෙන්නේ නැහැ. එකපාරම වැඩි වෙන්නේ නැහැ. වැඩි වෙලා ඉන්සුලින් දුවගෙන ඇවිල්ලා එකපාරම අඩු කරන්නේ නැහැ. ඒතකොට අර එකපාරම වගේ එනර්ජි ක්‍රෑෂ් එක එන්නේ නැහැ. මේක තමයි අංක 1. දෙවෙනි එක තමයි තේ හරි කෝපි හරි. තේ හරි කෝපි හරි බොන්න එපා කියලා කියනවා නෙමෙයි. ඇත්තටම මෙතනදී වෙන්නේ ඔයා තේ හරි කෝපි හරි බොන වෙලාවේ ප්‍රශ්නේ. ඔයා උදේ නැගිට ගමන් තේ හරි කෝපි හරි බොනකොට උදේ නැගිට ගමන් අපේ කොඩිසෝල් වැඩි. කොඩිසෝල් තමයි අපි අර ස්ට්‍රෙස් කරලා ඇත්තටම අපේ වැඩ කරගෙන යන්න කියලා කියන හෝමෝන් එක. ඉතින් මේකට කියනවා කොඩිසෝල් අවේක්නින් රෙස්පොන්ස්. උදේ නැගිට ගමන්ම අපේ මෙන්න මෙයා වැඩි. කොඩිසෝල් නැගිටලා නැගිට ගමන් කියන කොඩිසෝල් හරි ඔයා වැඩි කරගෙන යන්න. හරිද? අපි මොකද කරන්නේ මේක මතම අපි දා ගන්නවා තේකක් හරි කෝපියක් හරි උදේ නැගිට ගමන්. ඉතින් මේකනොත් වෙනවා අපි කැෆේන් වලින් අපිට කොඩිසෝල් වැඩි වෙනවා. කොඩිසෝල් ගන්න කොඩිසෝල් මත කොඩිසෝල් හලාගත්ත නිසා පොඩ්ඩක් පැය දෙක තුනක් ගිහිල්ලා ඔන්න එකපාරම කොඩිසෝල් වැඩි වුණ කොඩිසෝල් පටාස් ගලයට එනවා. ඔන්න ඔයගේ එනර්ජි ක්‍රෑෂ් වෙනවා. ඊට අමතරව තේ හරි කෝපි වලින් හරි කරන දෙයක් තමයි මේකෙන් ඇත්තටම අපි අර නිදිමත හදන ඇඩිනොසින් කියන හෝමෝන් එකට එන්න දෙන්නේ නැහැ. මෙයාව නතර කරනවා. අර අපි නැගිටවල තියන් තමයි මෙයාට ඕනේ. ඉතින් ඒක නිසා සමහර ලාවට අපි මේක රෑ වෙලා මේක බිව්වොත් අපිට නිින්ද යන්නේ නැහැ හරියට. නිින්ද ගියේ නැත්නම් අපි දන්නවා අපේ බැටරි එක රීචාර්ජ් වෙන්නේ නැහැ. අපේ ලයිෆ් බැටරි එක රීචාර්ජ් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න එනර්ජි ක්‍රෑෂ්. ඉතින් අන්න ඔයාලට ශක්තිය නැහැ. ඔයාට මේක වැඩ කරගෙන යන්න බෑ. ඉතින් මේකට ෆික්ස් එක මොකද්ද? මේකට ෆික්ස් එක තමයි උදේ නැගිට්ටට පස්සේ නැගිට්ට ගමම් ඔයා තේ හරි කොපි හරි බොන්න එපා. මෙයා ඉන්න විනාඩි 90ක්වත් ඉන්න තේ හරි කොපි එක බොන්න. අර නෝමල් කොඩිසෝල් එක අඩු වෙලා යනකොට විනාඩි 90කින් විතර ඔයාට ගන්න පුළුවන් ඔයාගේ තේ හරි කොපි එකයි. ඊට පස්සේ ඊළඟ දේ තමයි රෑ නිදිය ගන්න ඉස්සෙල්ලා. රෑ නිදිය ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩකට ඉස්සෙල්ලා තේ හරි කොපි හරි බොන්න එපා. මේගොල්ලෝ කියන්නේ කැෆේන් වල half life එක පැය 6ක් 7ක් තියෙනවා කියලා නේ. ඒ කියන්නේ නිදිය ගන්න ඉස්සෙල්ලා පැය 6කට 4කට ඉස්සෙල්ලා තමයි තේ කොපි එක හරියට බොන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම ඇතුළුව අපි ප්‍රැක්ටිකල් ප්‍රායෝගික ජනතාව රෑ වැඩ කරලා ඇවිල්ලා කොහොමද තේක කෝපයක් නැතුව ඉන්නේ. අන්න එතනදි තමයි ඔයා කරන්න ඕනේ මේක ප්‍රැක්ටිකල් අර විද්‍යාව ඔයා ගෙනගත්ත විද්‍යාවට ප්‍රැක්ටිකල් දේ එතන පාවිච්චි කරන එක තමයි කරන්න ඕනේ. කරන්න ඕන දේ තමයි ඔයා තේක හදනවා නම් ඇත්තරම මෙතනදී
අර ඔයා පාවිච්චි කරන තේ හරි කෝපි හරි ප්‍රමාණය අඩුවෙන් පාවිච්චි කරන්න. ඒතර අර කැෆීන් ප්‍රමාණය අඩුයිනේ. කැෆීන් ගොඩාක් දාගන්න එපා. ඊට අමතරව දේ තමයි ඔයා කරන්න ඕනේ ඇත්තටම දල වශයෙන් අඩුම වශයෙන් පැය දෙකක් අත් ඉස්සෙල්ලා. ඔයා නිදිය ගන්න පැය දෙකක් ඉස්සෙල්ලා ඔයයි කෝපි එක හරි තේ එක හරි ගන්න. හරිද? තුන්වෙනි මේ වගේ කෑම තමයි අපේ ශක්තිය නැති කළා දාන තුන්වෙනි කෑම තමයි අපි අර ඩීප් ෆ්‍රයි කරලා ගන්න කෑම. මේකට හේතුව තමයි අපි ඩීප් ෆ්‍රයි කළා අපි දන්නවා අපි අල්ල බෙදුමක් ගන්න පුළුවන් අපි චිකන් ගන්න පුළුවන් මේක ඩීප් ෆ්‍රයි අර තෙල් එකේ දාලා බහවලා අපි මේක බැදලා ගන්නවා. මෙන්න මෙහෙම පාවිච්චි කරන තෙල් ඇත්තටම ගොඩක් වෙලාවට ආටිෆිෂල් තෙල් පාවිච්චි කරන්නේ. ප්‍රශ්න තියෙන්නේ මෙතන තියෙනවා අපි කියන ඔය සන්ෆ්ලවර් ඔයිල් වෙන්න පුළුවන් නැත්නම් කැනෝලා ඔයිල් වෙන්න පුළුවන් නැත්නම් සොයබීන් ඔයිල් වෙන්න පුළුවන් මේවා ඇත්තටම අර පාවිච්චි කරද්දී රීහීට් කරද්දී මේක අයිමත් අපි පාවිච්චිත් කරනවා. රීහීට් කරද්දී මේක හැදෙන ඔමෙගා 6 ෆැටි ඇසිඩ්ස් කියලා ඇත්තටම එක නරක දෙයක්. නරක කෙමිකල් එකක්. මේක ඇත්තටම ආසාදනය කරනවා අපේ ඇඟේ රුධිර වාහිනිය ආසාදනය කරනවා. ඊට අමතරව මෙයා කරන ප්‍රධාන දේ තමයි අපේ ඇඟේ තියෙන මයිටොකොන්ඩ්‍රියා ආසාදනය කරනවා. මයිටොකොන්ඩ්‍රියා ඇත්තටම මේක මයිටොකොන්ඩ්‍රියා වලට හරියට වැඩ කරගෙන යන්න දෙන්නේ නැහැ. ඉතින් මයිටොකොන්ඩ්‍රියා තමයි අපේ ඇඟේ තියෙන පවර් හවුස් එක. මයිටොකොන්ඩ්‍රියා තමයි අපේ සෛලවල තියෙන ශක්ති නිෂ්පාදනාගාරය. ඉතින් මෙන්න මෙයාට අපි මයිටොකොන්ඩ්‍රියා එකට ප්‍රශ්නයක් කරද්දී මෙයා හරියට ශක්තිය හදන්නේ නැහැ. ඉතින් ඔන්න එනර්ජි ක්‍රෑෂ් එක වෙනවා. මෙතනදී මේකට ෆික්ස් එක තමයි ඇත්තටම ඔයා ගොඩක් වෙලාවට පුළුවන් තරම් අර ඩීප් ෆ්‍රයි කරන එක නතර කරන්න. ඩීප් ෆ්‍රයි කරන්නත් අවශ්‍ය වුණොත් ඇත්තටම ඔයා පාවිච්චි කරන්න එතනදී අපි කියන ඔය නැචරල් ඔයිල්ස් જાති. මොනවද නැචරල් ඔයිල් જાති? එකක් තමයි පොල් තෙල්, කොකනට් ඔයිල්, නැචරල්. අනිත් එක තමයි ගී පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔලිව් ඔයිල්. ඉතින් මෙන්න මේ වගේ නැචරල් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන් තරම් ඩීප් ෆ්‍රයි කරන එක නතර කරන්න. මේක ඔයිල් අර යම් ප්‍රමාණයක් පාවිච්චි කරලා අපි කරනවා නම් හොඳයි. එහෙමත් නැත්නම් හොඳම දේ තමයි ඔයාලට කරන්න පුළුවන් මේක එයා ෆ්‍රයි කරන්න පුළුවන් නැත්නම් බේක් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කෑම තුන මගේ හරියටින් ඔයා මේ කෑම තුන ඇත්තටම ඔයා ලිමිට් කරොත් ඔයාගේ මේ එනර්ජි ක්‍රෑෂ් කරන එක නතර කරලා ඔයාගේ අර බර අඩු කරන ප්‍රොසෙස් එකක් කරගෙන යන්න පුළුවන්. මොනවාද මේ කෑම තුන? අයිමත් කියනවා නම් පළවෙනි තමයි රිෆයින්ඩ් කාබ්. රිෆයින්ඩ් කාබ් ඔයා පුළුවන් තරම් අඩු කරනවා නම් හොඳයි. දෙවෙනි එක තමයි ඔයාගේ ටී එක හරි කොෆි එක හරි මේක බොන වෙලාව ඔයා ෆික්ස් කරගන්න ඕනේ. මේක බොන විදිය ඔයා ෆික්ස් කරගන්න ඕනේ. තුන්වෙනි එක තමයි ඩීප් ෆ්‍රයි එකේ ගන්න කෑම පුළුවන් තරම් නතර කරලා ස්විච් වෙන්න නැචරල් ඔයිල් වලට. ඉතින් ඔයාගේ එනර්ජි එක ආයිමත් අරගෙන අර ඔයාගේ බර අඩු කරන ප්‍රොසෙස් එකට මයින් ගුඩ් ලක්.